ඩෙන්මාර්කයේ තැපැල් මගෙන් ලියුම් ගනුදෙනු කිරීම එරට බලධාරීන් විසින් පසුගියදා අත්හිටුවා. ඩෙන්මාර්කය කියන්නේ තමන්ගේ තැපැල් සේවය හරහා ලියුම් බෙදා හැරීම සම්බන්ධයෙන් අවුරුදු 400කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන රටක්. ඉතින් මේ විදිහට මේ තමන්ගේ තැපැල් සේවය හරහා ලියුම් බෙදා හැරීම අත්හිටවන්න ඒ බලධාරීන් තීරණය කළේ තවදුරටත් තැපැල් සේවය හරහා මේ ලියුම් බෙදා හැරීම ලාභදායී ව්‍යාපාරයක් නොවේයි කියලා. ඉතින් ඩෙනිෂ් තැපැල් සේවය හරහා හුවමාරු වෙච්ච අවසාන ලියුමක් අවශ්‍ය ගමනාන්තර ළඟා වුණා කියලා ප්‍රබෝධා ඩෙන්මාර්ක් මාධ්‍ය විසින් වාර්තා කරලා තිබුණා. සංගාව තියෙන මේ Lands and People කියන 1972 අවුරුද්දේ මුද්‍රණය කරපු පොත් සීරීස් එකේ තුන්වෙනි වෙළුමේ තියෙන ඩෙන්මාර්කයට අදාළ කොටසේ තියෙනවා ඩෙන්මාර්කයේ අගනුවර වෙච්ච කෝපන්හේගන් නුවර ලස්සන ඡායාරූපයක්. මේ ඡායාරූපේ කීප හොලකම තියෙනවා තැපැල් පෙට්ටි. මේක දැකලා තමයි මනසට කතා කරන්න හිතුනේ. ඉතින් මේ වගේ තැපැල් ගොඩාක් ලං වෙලා තිබුණු ජාතියකට තමයි නවීන තාක්ෂණයේ බලපෑම හේතුවෙන් තමන්ගේ තැපැල් සේවය අහිමි වෙන්නේ. ඉතින් මේත් එක්කම මගේ අම්මා එයා පොඩි කාලේ එකතු කරපු ඩෙනිෂ් මුද්දර ජීවිතයක ඔයාලට පෙන්වන්නම් මෙහෙම. අතීතයේ මිනිස්සු පොත් කියුවේ හරි උනන්දුවෙන්. ඒකට වෙනම රැල්ලක් තිබුණා. නමුත් වර්තමානයේදී නවීන තාක්ෂණයේ බලපෑම මත ඒ රැල්ල ගොඩාක් පහුවෙලා ගිහිල්ලා පොත් කියවන එක නොස්ටැල්ජියාවක් වෙලා තියෙනවා. ඒ වගේ තමයි ඩෙන්මාර්ක් වුණා වගේ කවදාද ලංකාවේ මිනිස්සුන්ට තැපැල් සේවය නොස්ටැල්ජියාවක් වේවි. ඉතින් එහෙම වෙන්නේ ඉස්සෙල්ලා ඒ තැපැල් සම්බන්ධ මතක අපි අපේ ජීවිතේට එකතු කරගමු.